සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔන්න අද අරගෙන අපි වීඩියෝ එක රවන්න පුළුවන්කම තියෙනවා. ඩොලර් එකක් වගේ රෙජිස්ටර් වුණ ගාම ලබා ගන්න. ඉතින් මේ දේවල් ගැන අපි කතා කරමු වීඩියෝ එකේදී. ඉතින් වීඩියෝ එක යන කලින් ඔයාලට ලැබෙන දේවල් ගැන කියන්නේ. ඔයා බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනවද කියලා. ඉතින් ඒ නිසා තමයි ඔයාලට ලැබෙන දේවල් ගැන කියන්නේ. ඉතින් ඒක ඔයාලට මේ වීඩියෝ එක හරහා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රෙජිස්ටර් වෙන හැමෝටම ඩොලර් එකක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයා මම මේ කියන සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉල්ල වැඩ කරගෙන ගියොත් එහෙම ඔයා ලොස්ට් වුණොත් එහෙම ඒ ලොස්ට් එක 100%ක් අනිත් පැත්තට ගන්නවා ඩොලර් 100 ලොස්ට් වුණොත් එහෙම ඒ ඩොලර් 100 අනිත් පැත්තට ආයි රිකවර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට VIP සිග්නල් එකක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ chances ගොඩක් ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ විතරක් අම්බලුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට daily profit එකක් කරගෙන daily withdraw කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩ ටික කරගන්න කියලා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ලින්ක් එක. ඉතින් අපි කෙලින්ම මේ වැඩ ටික කරගන්න විදිය ගැන කතා කරමු. ඔයාලට කරන් තියෙන අන්නේ ලින්ක් එක ටච් කරගන්න එක. ඉතින් සරලව මේ ලින්ක් එක ටච් කරගත්තට පස්සේ අනිත් සයිට් වල වගේම මෙන්න මේ සයිට් එකෙත් ඔයාලට මේ වගේ pop up එකක් එනවා sign up pop up එකක්. ඉතින් ඒතර ඔයාලට මෙන්න මෙතනදී ඔයාගේ email එක දීලා මෙන්න මේ get verification code කියන එක ටච් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒතර ඔයාගේ email එකට code එකක් එනවා. ඉතින් ඒක දීලා ඔයාලට පුළුවන් next step කියන එක ටච් කරගන්න. මේ next step කියන එක ටච් කරගත්තට පස්සේ ඊළඟට ඔයාලට මෙන්න මේ විදියට login password දෙන්න එනවා. ඉතින් ඒක ඔයාලට මෙන්න මෙතනට ඔයාලට මතක තියාගන්න පුළුවන් login password එකක් දෙන්න මෙන්න මේ site එක register වෙද්දී. එහෙනම් දීලා ඉවරලා ඔයාලට පුළුවන්කම දෙනවා withdraw password එකක්. ඒ වගේම මේ password එක මොනවද confirm password එක විදිහට ලබා දෙන්න. ඉතින් ඒකත් ඔයාලට අනිවාර්යෙන් මතක තියෙන password එක ලබා දෙන්න. මොකද එයා withdraw එකක් කරද්දී අනිවාර්යෙන්ම ඔයාලට මෙන්න මේකෙදී මෙන්න මේ password එක වුණ වෙනවා withdraw කරන හැම වෙලාවෙම. ඉතින් ඒ නිසා මතක ඇතුවම ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන් ලබා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට WhatsApp වැඩ කරන number එකක් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක දුන්නාට කිසි ගැටලුවක් වෙන්නේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ශ්‍රී ලංකා කියලා සර්ච් කරලා ඉවරලා ඔයාලට පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකන් WhatsApp number එක දීලා මෙන්න මෙතනින් confirm registration කියන එක දෙන්න. ඉතින් ඔන්න step ටික කරාට පස්සේ ඔයාව ලේසියෙම මේකට register වෙනවා. එහෙම register වුණාට පස්සේ ඔයාලට login interface එකක් එයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයා දුන්න email එකයි password එක දීලා කලින් විදිහට log වෙන්න. ඉතින් ඒක ඔයාලට මෙන්න මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ interface එකෙන් තමයි ඔයාලට මුදල් earn කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම දැන් කියා දෙන්නම් කොහොමද ඔයා මේකේ වැඩ කරන් යන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ විදිහට TRX 400 එකක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඩොලර් 9ක ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් අපි බලමු මෙන්න මේක යූස් කරලා කොහොමද අපි මේක සෙල්ලම් කරන්නේ. ඒ වගේම කොහොමද ලොස්ට් එකක් වුණොත් මේක රිකවර් කරගන්නේ. ඒ දේවල් ගැන කතා කරමු. ඉතින් මම වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට කිව්වා මේකේදී ඔයාලට ඩොලර් එකක් ෆ්‍රී ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඉතින් මුලින්ම මම කියන්න කොහොමද ඔයා ඒක ලබා ගන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන සරල දෙයක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මේ වීඩියෝ එක බලලා මේක රෙජිස්ටර් වුණා කියලා පුළුවන්කම දෙන මේ වීඩියෝ එක පෙන්වන්න. ඉතින් ඒ වගේම ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ mine කියන යට තියෙන ඔයාලට මෙන්න මේ UID එක. ඉතින් මෙන්න මේ UID එක ඒ වගේම ඔයාගේ email එක දෙන්න. ඉතින් customer service එකක් දෙන්න මෙන්න මෙතන මේ Telegram icon එකක් තියෙනවට පේනවා. ඉතින් ඔයා අන්න ඒක ටච් කරගන්න. ඉතින් ඒක ඔයාලා මෙන්න මේ විදිහට මෙයාලා customer service එකෙන් open වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන් දෙන්නේ මෙන්න මෙතනට මම ඔයාලට කිව්ව details ටික දෙන්න. ඉතින් ඉංග්‍රීසියෙන් message එකක් දාන්න. මෙන්න මේ වීඩියෝ එක බලලා තමයි register වුණේ කියලා. ඉතින් ඒක ඔයාලට manually ඔයාගේ account එකට ඩොලර් එකක් මෙයාලා deposit කරේ එහෙම නැත්නම් receive කරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒකෙන් උනත් වැඩ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි ඔයාලට free ලැබෙන ඩොලර් එක ලබා ගන්න පුළුවන්කම තියෙන. ඉතින් මේක කරන හැමෝටම ලබා ගන්න පුළුවන් කියන්නේ මේක account එකක් හදන හැමෝටම මෙන්න මේකදී මේ ඩොලර් එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ offer එක දැනට තියෙනවා. ඉතින් කොච්චර කාලයක් තියෙද්ද දන්නේ. ඉතින් ඔයා මාසෙකින් දෙකකින් මේ වීඩියෝ එක බලනවා නම් ඒ try කරලා බලන්න. සමහරවිට මේ free ඩොලර් එක ඒ වෙද්දිත් ඔයාලට ලබා ගන්න පුළුවන්කම ලැබෙවි. හරි ඉතින් අපි ඔන්න free ඩොලර් එක ලබා ගන්න විදිය ගැන කතා කරා. ඉතින් මම ඒත් එකම දැන් කියන්නම් කොහොමද ඔයා මේකෙදී lost වුණොත් එහෙම lost වුණ ගන්න නැවත ලබා ගන්න කියලා. ඉතින් හිතන්න ඔයා ඩොලර් 100 deposit කරලා ඉවරලා මේක වැඩ කරන් යනවා. ඉතින් මේකෙදී ඔයාලට කරන් තියෙන ඊළඟට එන්නේ small ද එහෙම නැත්නම් big ද කියලා කියන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට දැන් පෙන්නන්නම්. මෙන්න මෙතනදී මේ BTC කියන එක තමයි අපි සෙල්ලම් කරන් තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට මෙන්න මෙතනදී trade එකක් දාන්න දෙනවා. ඊළඟට එන්නේ small ද big ද කියලා. ඉතින් එතකොට ඔයා මෙන්න මෙතනදී big කියලා දාලා ඉවරලා ඊළඟට big ආවොත් එහෙම කියන්නේ ඊළඟ විනාඩියේදී big එකක් ආවොත් එහෙම ඔයාලට ඔය දැම්ම වගේ දෙගුණයක් මුදල් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඩොලර් එකක් දැම්මොත් එimhe ඊට අමතරව තව ඩොලර් 0.95ක් කියන්නේ මේක ගුණ එනවා 1.95කින්. ඉතින් ඊට පස්සේ ඔයා දැම්ම ඩොලර් එකට අමතරව තව 0.95ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා lost වුණොත් එහෙම මේ lost වුණ ගාන ඒ කියන්නේ stage 8කට තමයි මේ කඩාගෙන සෙල්ලම් ගන්න ඕනේ. මෙයාලා recommend කරන්නේ එහෙම. ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් තියෙනවා ඩොලර් 100ක් තියෙනවා ඩොලර් 100 එකපාර දාන්න ඔයා ඩොලර් එකක් lost වුණොත් එහෙම ඊළඟට ඒක recover කරගන්න දානවා
ගානක් එහෙම ස්ටේජ් 8කට ඔයා කඩාගෙන ඒ ස්ටේජ් 8ම ඔයා ලොස්ට් වුණොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේකෙදී රිකවර් කරගන්න. ඉතින් ඒකෙදී කැල්කියුලේෂන් සිස්ටම් එකක් තියෙන. ඉතින් ඔයා අන්නේ සිස්ටම් එකට තමයි බෙට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා හිතින් හදලා මේක බෙට් කරොත් එහෙම ඒත් ඔයාට රීෆන්ඩ් එක ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් මෙයාලා කියන විදිහට ලොස්ට් වුණොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙන ලොස්ට් එක 100%ක්ම රීෆන්ඩ් කරගන්න. ඉතින් ඔයාට පුළුවන් එකත් කස්ටමර් සර්විස් එකට මෙසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට මට මෙසේජ් එකක් දාන්න පුළුවන්. මම ඒකට ඔයාට ඒක කන්ටැක්ට් කරලා දෙන්න. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන්කම තියෙන මේකේ කැල්කියුලේෂන් එක සිදු කරගන්න. ඉතින් එහෙම කැල්කියුලේෂන් සිදු කරගෙන ඉවර වෙලා ඔයා ලොස්ට් එකක් වුණොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙන එක මම කිව්වා වගේ රිකවර් කරගන්න. හරි ඉතින් ඔන්න විදිහට තමයි ඔයාට රිකවර් සිස්ටම් එක යන්නේ. ඉතින් ඊට පස්සේ මම දැන් ඔයාට කියන්නම් කොහොමද මේකදී අපි සෙල්ලම් කරන්නේ. ඊට පස්සේ මුදලක් හොයන්න කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒතර මෙතනින් සරල සිස්ටම් එකක් තමයි වෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා VIP සිග්නල් ගෲප් එකක් අපිට ලැබෙනවා කියලා. ඉතින් මෙන්න මේ VIP සිග්නල් වල තමයි අපි ප්‍රොෆිට් එකක් ලබා ගන්න. ඉතින් ඔයාලට දැන් සෙල්ලම් කරලා පෙන්නන්නම් මම මේ වෙද්දි කොච්චර ප්‍රොෆිට් කරනවද කියලා. ඉතින් ඔයාලට මම බැලන්ස් එක පෙන්නලා ඉන්නම්. මේ වෙද්දි මගේ TR 400 එකක් තියෙනවා. ඉතින් මම ඔයාලට මෙන්න මේක වැඩි කරලා පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මම දැන් ඩොලර් 10ක් වගේ ඔයාලට මම හොයලා පෙන්නන්නම් මෙයාලගේ සිග්නල් වලට සෙල්ලම් කරලා. ඉතින් මම මේ ස්ටේජ් 8කට නෙමෙයි සෙල්ලම් කරන්නේ. මොකද මේක වීඩියෝ එක දික් වෙන නිසා මම ඔයාලට ඉක්මනට මේක සෙල්ලම් කරලා පෙන්නන්න. ඉතින් මම තෝරගන්න මෙන්න මේ BTC USDT කියන එක. ඉතින් මේකේදී ලැබෙන VIP සිග්නල් ගෲප් එකේ link එක මම ඔයාලට පහ description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එන් join වෙන්න. guys ඉතින් තියෙන්නේ මම ඔයාලට කිව්ව VIP සිග්නල් ගෲප් එක. ඉතින් මෙන්න මේකේදී 1 minute සිග්නල් තමයි තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේකට සෙල්ලම් කරලා බලමු. ඔයාලට කොහොමද ප්‍රොෆිට් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඉතින් මම මේක ලේසියටත් එක මේක ස්ලිප් එක දෙකට කඩා ගන්නවා. ඉතින් මම දැන් ඔයාලට මෙන්න මෙතනදී සිග්නල් එකට සෙල්ලම් කරලා පෙන්නන්න. ඉතින් මෙන්න මෙතනදී මෙයාලා කියලා දෙනවට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙතනදී ට්‍රේඩ් එක මොකක්ද දාන්න ඕනේ කියලා මෙන්න මෙතනදී දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්මෝල් එකක් තමයි ට්‍රේඩ් එක විදිහට දාන්න තියෙන්නේ. මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ පෙන්නන එක කියන දාන්න තමයි තියෙන්නේ සරලවම. මම දැන් මෙන්න මෙතනදී මෙයාලා ස්මෝල් එකක් දාන්න කියනවා. මම දැන් ඔයාලට ස්මෝල් එකක් දාලා පෙන්නන්න. ඉතින් මම මෙතනදී සාමාන්‍ය TRX 10කින් වගේ එහෙම නැත්නම් 15කින් වගේ මෙන්න මෙතනදී ස්මෝල් එකක් දාලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මම මෙන්න මෙතනදී මෙන්න මේ ස්මෝල් කියන එක ටච් කරගෙන මෙන්න මෙතනදී TRX සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් 20ක් වගේ දානවා. ඉතින් දාලා ඉවරලා මම මෙතනින් කන්ෆර්ම් කරගන්නවා. ඉතින් අපි බලමු අපේ මෙන්න මේ සිග්නල් එක එහෙම නැත්නම් අපේ මේ ඕඩර් එක සක්සස්ෆුල් වේද කියලා. ඉතින් ඔන්න මම මේ විදිහේ TRX 20ක ප්‍රමාණයක් දැම්මා. ඉතින් අපි බලමු අවසානයේදී කොච්චර ආගයක්ද මේ TRX 20ක් දෙන්න කියලා. ඉතින් ඔන්න මේ වෙද්දි මම මේකට සිග්නල් එකට එකක් දාලා තින්නේ. අපි බලමු අපේ ප්‍රෙඩික්ෂන් එක එහෙම නැත්නම් අපේ සිග්නල් එක හරියයිද කියලා. ඉතින් ඔයාලට පුළුවන්කම දෙන මෙන්න මේ මෙතන මෙන්න මේ අයිකන් එක ටච් කරලා වගේ දැම්ම සිග්නල් එක බලන්න. එහෙම නැත්නම් දැම්ම ට්‍රේඩ් එක බලන්න. ඉතින් මෙන්න මෙතන මේ ඉන්ට්‍රාන්සැක්ෂන් කියන තැනට ගියාට පස්සේ මෙන්න විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි දාලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි ඒක ප්‍රොෆිට් වෙලා තියෙනවන්න මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් යාලා වින් කරොත් එම් ගෲප් එකෙත් වින් කියලා දානවා. ඒ වගේම අපිට අපේ හිස්ටරි වල බලා ගන්න පුළුවන්. ඔන්න අපි ඒක වින් වෙලා තියෙනවා. ඉතින් ඒතකොට මම ඔයාලට කලින් කිව්වා වගේම මෙන්න මෙතනදී දැන් බලා ගන්න පුළුවන්. මගේ 400 එකක් තිබුණ එක මෙන්න මෙතනදී අපි රීලෝඩ් කරොත් එම 420ක් දක්වා වැඩි වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතනදී TRX 20 Google එකේ කැල්කියුලේට් කරලා බලුවොත් එම මම මේ වෙද්දි ඩොලර් 5ක ප්‍රමාණයක් හොයලා තමයි තියෙන්නේ. ඉතින් අපි ওই විදිහට තව ටිකක් සෙල්ලම් කරලා බලමු. ඉතින් මම නැවත සයිට් එකට ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට තව එකක් සෙල්ලම් කරලා පෙන්නන්න. හරි ඉතින් මෙයාලා අපි බලමු දැන් ඊළඟට මොකක්ද දීලා දෙන සිග්නල් එක කියලා. ඉතින් මෙන්න මෙතන ඩබල් කියලා එකක් තමයි ට්‍රේඩ් විදිහට තියෙන්නේ. ඉතින් අපි ඩබල් ට්‍රේඩ් එකක් දාලා බලමු. ඉතින් මම මෙතන මේ BTC USDT කියන එක ටච් කරගන්නවා කලින් වගේම. ඉතින් ඊට පස්සේ මේ buy කියන එක ටච් කරගෙන මෙන්න මෙතන මේ ඩබල් කියන එක ටච් කරගන්න. ඉතින් මේ විදි ටයිම් එක ඉවරයි කවුන්ට් වල. ඉතින් අපි බලමු මේකෙදී අපි දැම්ම නම් ප්‍රොෆිට් වේද කියලා. ඉතින් අපි බලමු මේකේ දුන්න ඒක දැම්ම නම් එහෙනම් අපි ලොස්ට් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි ලොස්ට් වෙලා තියෙනවා නම් අපි කරන්න ඕනේ ඩබල් කරලා දාන එක. ඉතින් අපි එතකොට TRX සාමාන්‍යයෙන් 40ක් නැත්නම් 45ක්වත් දාන්න ඕනේ. ඒ කියන්නේ ලොස්ට් එකක් කවර් වෙලා දානවා නම්. ඉතින් මම සාමාන්‍යයෙන් මේකෙදී කැල්කියුලේෂන් නැත්නම් හදාගත්තේ නැහැ මේ 400 ගානට. ඉතින් අපි බලමු දැන් මෙතන මම ලොස්ට් වුණා කියලා හිතාගෙන දාන්නම් ස්මෝල් එක. ඉතින් එතකොට මම සාමාන්‍ය TRX 40ක් විතර දානවා වීඩියෝ එකට වලට නැත්නම් නිසා මම මෙතනදී TRX 40ක් දානවා. ඉතින් මම මෙතෙන් තාම ලොස්ට් එකක් සිද්ධ දුන්නේ නැහැ. ඉතින් නමුත් මම මෙතනදී ස්මෝල් එක දානවා TRX මෙතනදී 40ක් විදිහට අපි දානවා. ඉතින් අපි බලමු මේක ප්‍රොෆිට් කරගන්න පුළුවන් නේද කියලා. ඉතින් ප්‍රොෆිට් කරොත් එම අපි මේ වෙද්දි කලින් ප්‍රොෆිට් කරපු TRX 20යි ඒ වගේම දැන් 40ක් දාලා ඒකෙදිත් ප්‍රොෆිට් එකක් ආවොත් එහෙම එතනදී 40 තු TRX 60ක් අපි මේ වෙද්දි ප්‍රොෆිට් කරලා දිනවා කියලා වීඩියෝ එකේදී අපිට කියන්න සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේවට ඔක්කොම ලයිව් තමයි මේ හන්නේ. ඒ වගේම ඔයාලට බලන්න මේ රෙකෝඩින් ටයිම් එක ඒ වගේම යනවා ටයිම් එක රියල් ටයිම් එක තමයි මේ කවුන්ට් එක. ඉතින් ඒ වගේම හැමදේම රියල් වලට බලා ගන්න පුළුවන්. මම මේවා රීලෝඩ් කරලාත් ඔයාලට පෙන්නන්න. ඉතින් ඔන්න ඒක අපි වින් කරලා දින මේ වෙද්දි. ඉතින් ඒකත් අපිට මෙන්න මේ හිස්ටරි එකේදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ඉන් ට්‍රාන්සැක්ෂන් කියන තැනට ගියොත් එම මෙන්න මේ විදිහට අපි වින් කරලා දින බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට ඔයාලට වීඩියෝ එක පටන් ගත්තේ තිබුණ ගාන මතක ඇති. ඉතින් අපි බලමු දැන් කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ මයින් ගෙන් දැන් ඊට පස්සේ ඔන්න බලා ගන්න පුළුවන් 458ක් තියෙනවා. ඉතින් අපි බලමු දැන් 458ක් කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ වෙද්දි ඩොලර් කියන්නේ අපි මේ වෙද්දි TRX 60ක් වගේ වින් කරලා තියෙනවා. ඉතින් TRX 55කට ගමු අපි.
ඉතින් TRX 55ක් ගත්තොත් එහෙම ඩොලර් 12ක වගේ ප්‍රමාණයක් මම මේ වෙද්දිත් earn කරලා ඉවරයි. ඉතින් අපි බලමු තව එකම එක සිග්නල් එකකට සෙල්ලම් කරලා. ඉතින් අපි දැන් තව සිග්නල් එකකට සෙල්ලම් කරන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මෙතනදී සිංගල් කියන එක තමයි මෙයාලා කියන්නේ. ඉතින් අපි සිංගල් එකකට ගමු. ඉතින් ඔන්න ටයිම් එක එකදිත් ඉවරුණා. ඉතින් ඊළඟ එක ආවා ඩබල් කියලා. ඉතින් අපි ඩබල් එකට ගමු. ඉතින් ඒක වින් වෙලා තියෙනවා. අපි ගත්තා නම් ඒකත් වින් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මෙතනින් දැන් ඩබල් කියලා කියනවා. ඉතින් ඔන්න මම දැන් ඩබල් එකක් ගන්නවා මෙන්න මෙතනදී. මෙන්න මෙතනින් ඩබල් කියන එක දෙනවා. දීලා මේකටත් මම සාමාන්‍යයෙන් TRX 20ක් වගේ වෙන් කරන්න තමයි හිතාගන්නේ. ඉතින් ඔන්න මම TRX 20ක් මෙන්න මෙතනට වෙන් කරලා මෙන්න මෙතනින් කන්ෆර්ම් කරනවා. ඉතින් අපි බලමු මේක කොහොම වේද කියලා. ඉතින් ඔන්න මම ඔයාලට දැම්ම දාලා පෙන්නුවා මේකම වින් වුණා. ඉතින් ඒ වුණාට අපි මේ ලොස්ටටත් ගියා. ඉතින් මම මේ වීඩියෝ එක කරද්දි මට මගේ ගන්න සිග්නල් තමයි මෙන්න මෙතන ලොස් ගියේ මේක ලොස් ගිහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට උඩේ ලොස් ගිහලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලොස් යන්නේ නැහැ. ලොස් යනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක අපි මැනේජ් කරගන්න දැනගන්න ඕනි. ඉතින් මෙන්න මෙතනදී main transaction කියන එකට ගියොත් එමට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට ලොස් ගිහලා තියෙනවා. ඒ වගේම විනුත් ගිහලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි මේකදී වැඩ ටික යන්නේ. ඉතින් අපි බලමු ඔන්න දැන් මම මේ විදිහේ TRX 20ක් තව දාලා තියෙන්නේ. ඉතින් මම මේකෙන් නතර කරනවා. කියන්නේ මේක කොහොම හරි අපි වින් කරනවා. ඒ කියන්නේ මේක ලොස් වුණොත් එහෙම තව ඉස්සරහට එන සිග්නල් වලට අපි මේ TRX ටික මැනේජ් කරගෙන දාලා ඉවරලා මේක කොහොම හරි අපි වින් කරනවා. ඉතින් වින් කරලා බලමු අපි කීයක් වෙලා තියෙද කියලා. ඉතින් ඔන්න මේක දැන් අඩු උනේ මෙතනදී මම මේ විදිහේ TRX 20ක් මේකට දැම්ම නිසා මේ සෙල් ට්‍රේඩ් එකට. ඉතින් අපි බලමු මේක ප්‍රොෆිට් වේද කොහොම වේද කියලා. ඉතින් මම මෙන්න මෙතනදී යනවා මෙන්න මේකට. ඉතින් අපිට විනාඩියක් කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒක අපි මේ වෙද්දි ලොස් වෙලා දිනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙතනදී බිග් කියලා එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකට මෙන්න මෙතනදී මම කරන්නේ මේක දෙගුණයක් දානවා. ඒ කියන්නේ දැන් අපි ලොස් වුණා 20ක් TRX ඊළඟට අපි ඒක දෙගුණයක් කරලා දාමු. මම මෙතන මේ බයි කියන එක ටච් කර ගන්නවා. ඉතින් මම මෙන්න මේ බයි කියන එක ටච් කරගෙන මෙන්න මෙතනදී මෙයාලා කියන්නේ බිග් එකක් දාන්න කියලා. ඉතින් මම කරන වැඩේ මෙන්න මෙතන බිග් කියන එක ටච් කර ගන්නවා. ඉතින් බිග් කියන එක ටච් කරගෙන මම මෙතනදී දෙනාස් TRX 40ක් වගේ ප්‍රමාණයක් දෙනවා. දීලි වෙලා මෙන්න මෙතනදී කන්ෆර්ම් කරනවා. ඉතින් මේ වෙද්දී ටයිම් එක අපිට දාගන්න බැරුණා. ඉතින් මම ඔයත් කතා කර කර හිටින්ද මේක අපිට දාගන්න බැරි වුණා. ඉතින් අපි බලමු දැම්ම නම් එහෙම මේක ප්‍රොෆිට් වෙයිද කියලා. ඉතින් අපි බලමු මේක දැම්ම නම් ප්‍රොෆිට්ද කියලා. ඉතින් නෑ දැම්ම නම් ඒත් එක ලොස්ට් වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් දැන් ඔන්න අපිට තව සිග්නල් එකක් ලැබෙලා තියෙනවා සිංගල් කියලා. ඉතින් අපි මෙන්න මෙතනදී සිංගල් එකක් දාමු. ඉතින් මෙන්න මෙතනින් සිංගල් කියන එක ටච් කරලා මම මෙතනින් 60ක් විදියට දානවා TRX 60ක් විදියට දාලා මෙන්න මෙතනින් කන්ෆර්ම් කරනවා. ඉතින් අපි බලමු මෙන්න මේක අපිට ප්‍රොෆිට් කරගන්න පුළුවන්කම ලැබෙයිද කියලා. ඉතින් මම මේ වගේ ලොකු ගණන් දාන්නේ සාමාන්‍ය TRX 60ක් කියන්නේ 70ක් ලොකු ගණනක්. ඉතින් ඩොලර් 5ක් 10ක් අතර ගණන්නේ. ඉතින් එතකොට මම එකක් ගණන් දාන්නේ මගේ සාමාන්‍ය TRX 400 වගේ ෆන්ඩ් එකක් තියෙනවා. ඉතින් එතකොට මට පුළුවන් මේක රිකවර් කරගන්න. ඉතින් ඒ වගේ වට දරන්න පුළුවන් විදිහේ ගණනක් ඔයා මේකට දාගෙන කරගෙන යන්න. ඉතින් මම මේ ස්ටේජ් 8කට කඩාගෙන මේ වැඩේ කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ස්ටේජ් වලට කඩාගෙන කරන්න. ඉතින් ඒතර තවත් රිස්ක් එක අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ වැඩේ වෙන විදිහේ පෙන්වන්න තමයි මෙන්න මේකදී සෙල්ලම් කරලා පෙන්නන්නේ. ඉතින් අපි බලමු තව ටයිම් එක තියෙනවා මෙන්න මෙතනදී මේක අපිට කොහොම ප්‍රොෆිට් එක ලැබෙයිද නැත්නම් එහෙම නැත්නම් ලොස් වෙයිද කියලා අපි බලමු. ඉතින් මෙන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් සිග්නල් එක ඩේට් වුණා මෙන්න මේ විදිහට වින් එකක් ආවා. ඉතින් මම දැන් මෙතනදී මේකෙන් අයින් වෙලා මේ මයින් කියන එකට ගිහිල්ලා පෙන්නන්න. මේ වෙද්දී මගේ බැලන්ස් එක දැන් ඔන්න 495ක් දක්වා අප් වෙලා තියෙනවා. ඉතින් ඒක ඩොලර් 95ක් එහෙම නැත්නම් අපි ඩොලර් 90ක් කියලා ගමු. sorry TRX 90ක් කියලා ගමු. හරි ඉතින් ඔන්න TRX 90ක් කියලා ගත්තා. ඉතින් එහෙම ගත්තට පස්සේ ඩොලර් 20ක ප්‍රමාණයක් කියන්නේ සාමාන්‍ය රුපියල් 6000කට වඩා ප්‍රමාණයක් මම මේ වෙද්දිත් earn කරලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකේදී වල ලයිව් එකම හොයලා තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට මේක හොයලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට දුන්නොත් අපි USDT බලමු. USDT 20ක් කියන සාමාන්‍ය වීඩියෝ එකේදී මම සාමාන්‍යයෙන් 6000ක වගේ ප්‍රමාණයක් මෙන්න මෙතනදී earn කරලා දිනවට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 20කට වැඩි ප්‍රමාණයක් මම හොයලා තිබුණා වලට දකින්න ඇති. ඉතින් 20.5ක් කියලා දුන්නොත් එහෙම මෙන්න මෙතනදී මම රුපියල් 6000ක් වගේ ඔන්න වීඩියෝ එකේදීම ඔයාලට හොයලා පෙන්නනවා. ඉතින් මම දැන් ඔන්න withdraw කරන විදිය ගැන වගේම recharge කරන විදිය ගැන කියන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට signal group එකට පහ description එකේ තියෙන link එකෙන් join වෙලා ඔයාලට වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතින් මම ඔන්න ඔයාලට දැන් කියනවා recharge එකක් කරගන්න විදිය ගැන. මෙන්න මේ mine කියන option එක touch කරගන්න. ඉතින් recharge කියන option එක touch කරගන්න ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඔයාලට අනිත් site වල වගේම ඔයාලට USDT වලින් වගේම TRX වලින් ඔයාලට deposit කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට සරලව මෙන්න මේ address එක මෙන්න මෙතනින් copy කරගෙන මෙන්න මේකට ඔයාලට deposit එක සිද්ධ කරන් තියෙන. ඉතින් Binance එකෙන් withdraw කියන එකට ගිහිල්ලා network එක TRC20 කියලා select කරලා ඔයාලට පුළුවන් TRX හරි එහෙම නැත්නම් USDT හරි මේ දෙකෙන් ඕන එකක් මෙන්න මේ address එකට deposit කරන්න. ඉතින් minimum deposit එක විදියට මෙන්න මෙතන TRX
TRX 10ක් හරි ඩොලර් 10ක් හරි තමයි ඩිපොසිට් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම නම් රෙකමන්ඩ් කරනවා TRX ඩිපොසිට් කරගන්න කියලා. ඉතින් විත්ඩ්‍රෝ කරන්න ඔප්ෂන් එකත් ඒ විදිහම තමයි. ඔයාලට කරන් තියෙන්නේ ඔයාගේ මෙන්න මෙතනට ඔයාගේ විත්ඩ්‍රෝ ඇඩ්‍රස් එක ලබා දෙන එක. Binance හරි මේ මොකක් හරි ඔයාගේ wallet එකේ තියෙන ඇඩ්‍රස් එක TRX ඇඩ්‍රස් එක මෙන්න මෙතන ලබා දෙන්න. මෙන්න මෙතනින් විත්ඩ්‍රෝ ඇඩ්‍රස් කියලා පෙන්නයි. ඉතින් ඔයාලට මෙන්න මෙතනට ඇඩ් කරලා කන්ෆර්ම් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක මෙන්න මෙතනට ඇඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී TRX නම් TRX USDT නම් USDT කියලා සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන්කම දෙනවා ඔයා විත්ඩ්‍රෝ කරන ගාන මෙන්න මෙතනින් දීලා මෙන්න මෙතනින් කන්ෆර්ම් කරන්න. ඉතින් TRX එකක ෆී එකක් යනවා. ඉතින් TRX එකක ෆී එකක් එක්ක ඔයාලට මෙන්න මේක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් ඔයා කොච්චර විත්ඩ්‍රෝ ලොකු ගානක් විත්ඩ්‍රෝ කරත් TRX එකක ප්‍රමාණයක් තමයි කැපෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ සරලවම විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් මිනිමම් විත්ඩ්‍රෝ එක මේ විදිහට TRX 10 ඉඳන් ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා මේක මම ඔයාලට A to Z සරලවම කියලා දුන්න වෙන විදිහක නෑ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකෙදි වැඩ කරන් යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී මේ live announcement වෙන්නේ කට්ටිය හොයපු ගණන් ටික. ඉතින් මම හිතනවා ඔයාලට මේ වැඩේ ඒ විදිහට තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි මේ transaction කියන තැන ඊට පස්සේ අපේ transaction ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ my team කියන තැන ඊට පස්සේ ඔයාලට team එකක් ඉන්නවනම් ඔයා team එකක් handle කරන්න පුළුවන්. ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතනින් ඔයාගේ link එක අරගෙන ඉවරලා යාළුවන්ට invite කරන්න. ඉතින් යාළුවන්ට invite කරලා පුළුවන්කම තියෙනවා. අන්න එතනිනුත් ඔයාලට commission එක ලබා ගන්න. ඉතින් ඒ වගේ ගොඩක් chance මේ site එකේ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට අනිවාර්යයෙන්ම account එකක් හදුවොත් එහෙම ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේකෙදි ඩොලර් එකක බෝනස් එකක් ලබා ගන්න. ඉතින් red pack password තියෙනවා. ඉතින් ඒවත් මම හම්බුනොත් එහෙම ඔයාලට ලබා දෙන්න. ඉතින් සරලවම මොන විදිහට තමයි ඔයාලට මෙන්න මේකෙදි වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම customer service එක contact කරගන්න වගේම මාව contact කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැම detail එකක්ම පහල දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ඔස්සේ ගිහිල්ලා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් උදව් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට loss එකක් නැතුම් ඔන්න විදිහට තමයි සෙල්ලම් කරලා මෙන්න මේකෙදි profit එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න මම ඔයාලට liveම වැඩේ කරලා කියන සෙල්ලම් කරලා පෙන්නනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේක A to Z තේරෙන්නද කියලා. ඉතින් එහෙනම් වීඩියෝ අවසන් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් කට්ටිය account හදලා ඉවරලා free ලැබෙන ඩොලර් එකක් ලබා ගන්න. ඉතින් සෙල්ලම් කරන්න කැමති කට්ටිය ඉන්නවනම් ස්ටේජ් යටකට කඩාගෙන ඔන්න විදිහට loss එකක් නැතුම් වැඩේ කරගෙන යන්න. ඉතින් එහෙනම් වීඩියෝ අවසන් කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.